හලෝ කට්ටිය කොහොමද ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඉන්නව නේද? හරි. අපි අද හදන්න යන්නේ මොනවද කියලා දන්නවනේ. ඒකට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අපි යමු වීඩියෝ එකට. හරි. අපි මුලින්ම කකුලුවව සුද්ධ කරගමු. මම මේ පෙන්නන විදිහට කකුලුවගේ කට්ට පිටිපස්සෙන් උස්සලා අහක් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මෙතන තියෙන ජරාව ටික ඔක්කොම අහක් කරගන්න ඕනේ. ඊට පස්සේ එතන හොඳට හොදගන්න ඕනේ. හරි. අපි ඊළඟට කකුළුවන්ගේ ලොකු අඳු ටික පොඩ්ඩක් කඩා ගන්න ඕනේ. එහෙම නැත්නම් ඒවා ඇතුළට අපි දාන මිරිස් 3-5 යන්නේ නැති හින්දා. මම නම් මේ කකුළුවව දෙකට කපලා ගන්නේ. ඔයාලට එහෙම නැතුවත් ගන්න පුළුවන්. මම මේක ඉඩ මදි හින්දා කපලා ගන්නවා. හරි. අපි භාජනයක් ඊළඟට ලිපේ තියාගෙන ඒකට දාගන්න ඕනේ පොල් තෙල් ටික. හරි. ඊළඟට ඒ පොල් තෙල් ටික රත් වෙනකන් ඉඳලා ඒකට දාගන්න ඕනේ මහදුරු මේ සෑඳි භාගයක් විතර. හරි. අපි ඊළඟට ඒකට දාගන්නවා සුදු ලුණුයි පුංචියට කපාගත්ත රම්පෙකොළ චුට්ටකුයි. ඊළඟට ඒ ටික එහෙමම බැදෙන්න දීලා ඒකට මායෙත් අපි දාගන්නවා ලුණු ටිකයි අපි කපාගත්ත අමු මිරිස් ටිකයි. අපි ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. හරි. දැන් අපි කපාගත්ත තක්කලි ටිකත් ඒකට එහෙමම දාගන්නවා. මම මෙතන තක්කලි ගෙඩි 1/2ක් විතර අරගෙන තියෙනවා. දැන් අපි මේකට දාගන්නවා මිරිස් කුඩු ටිකක් ඔයාලගේ සැර අනුව. ඊට පස්සේ ගම් මිරිස් ටිකක් ඒකත් ඔයාලගේ සැර අනුව. ඊට පස්සේ 3-5 කහ ලුණු ඒ ටික දාලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට මම දාගන්නවා මේකට සෝයා සෝස් ටිකක්. ඔයාලා මේක දාන්න අවශ්‍යම නැහැ. කැමති නම් ඔයාලා සෝයා සෝස් ටිකකුත් මේකට දාගන්න. හරි. මෙන්න මේ වෙලාවේදී මම සුද්ධ කරගත්ත කකුලෝ ටික මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම වතුර අඬු කෝප්පයක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ පෙන්නන විදියට මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. ඊළඟට අපි මේක වහගෙන මද රස්නෙන් මේ ටික තැම්බෙන්න දෙන්න ඕනේ. හරි. මම මේ පෙන්නන පාටට ආවයන් පස්සේ ඒකට අපි එකතු කරගන්නවා පොල් කිරි ටික. ඔයාලට හොදි අවශ්‍ය ප්‍රමාණයට වගේ මේක එකතු කරගන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ටික ඔයාලා ආයෙත් කලවම් කරගන්න. ඊළඟට මේක හිඳෙන්න දීලා මේකට මං එකතු කරගන්නවා මුරුංගකොළ මිටක් විතර. මුරුංගකොළ ටිකක් දාගෙන ඉවර වෙලා මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. හරියන තවත් රසවත් කෑමක් අරන් එනකම් මගෙත් එක්කම රැඳිලා ඉන්න කියන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්න. එහෙනම් ගිහින් එන්න. බයි බයි.